සෝ මේ විඩියෝ කරන්න චුටි එක්ස්පිරියන්ස් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. කැම්පස් එකේ පොඩි අසයින්මන්ට් එකක් හම්බුණා. ඉතින් මේ අසයින්මන්ට් එකේ තිබ්බේ පොඩි වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරලා අපේ ලෙක්චරර්ට අප්ලෝඩ් කරන්න. ඊතරම කිව්වොත් එතන දුන්නේ අපේ ඔක්කොම මුළු බැච් එකේම වීඩියෝස් 170 ගානක් තිබේ. 170 ගානම එකම YouTube channel එකට අප්ලෝඩ් කරලා channel එකේ links ඔක්කොම ටික index එකයි link එකයි ළමයින්ගේ. ඉතින් මේක ඇත්තටම කරන්න දැන් ඔයාලා දන්න වැඩනේ සාමාන්‍යයෙන් අසයින්මන්ට් එක සබ්මිට් කරන්න ගොඩක් වෙලාවට අවසාන දවස් 2-3 ඇතුළත. එතකොට මෙතනදී අපේ රෙප්ට ආපු චැලෙන්ජ් එක තමයි මේ ඔක්කොම වීඩියෝස් ටික ඩ්‍රයිව් එකට තමයි අප්ලෝඩ් වෙන්නේ. ඩ්‍රයිව් එකට අප්ලෝඩ් වුණාට පස්සේ ඒ ඩ්‍රයිව් එකෙන් මේ වීඩියෝස් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඒක YouTube එකට අප්ලෝඩ් කරලා ඊට පස්සේ ඒකෙන් ආයේ වීඩියෝ එකෙන් වීඩියෝ එක බලලා ලින්ක් එකයි ඉන්ඩෙක්ස් එකයි එක ඩොකියුමන්ට් එකට ගන්න. ඕක තමයි ටාස්ක් එක. කතාවෙන් මට වැඩේ ආවා කොහොම හරි. ඉතින් මේකෙදි මේ වැඩේ හරි ලස්සනට අපි කරා. ඉතින් මට වැඩේ කිව්ව ගමන් ඇත්තටම ඔළුවට ආවේ මේක ඔටෝමේට් කරමු කියන කතාව. අපිට ඊට පස්සේ මම try කරා tools කීපයක්. Zapier, make.com කියන දෙකම try කළා. මම make.com එකේ ඇත්තටම හදාගත්ත වැඩේ ඔක්කොම ඔටෝමේට් කරලා. ඇත්තටම මෙතන ඔටෝමේට් කරේ අපි ළමයි drive එකට අප්ලෝඩ් කරාට පස්සේ link එක ඒ drive එකෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක ඔටෝමේට්ම YouTube channel එකට අප්ලෝඩ් වෙන විදිහට තමයි අපේ ඔටෝමේෂන් එක හැදුවේ. make.com එක ඕනනම් ඔයාලා try කරලා බලන්න. හරි සරලයි make.com එක සහ make.com, Zapier, N8 ඔයගේ ඔටෝමේෂන් ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙනවා. ඔයාලටත් එහෙම ඔටෝමේෂන් පාර්ට්ස් තියෙනවා. හිතන්නකෝ ඊමේල්ස් වේවා, ඔයාලගේ මොනවා හරි දේවල්, වීඩියෝ ජෙනරේෂන්, SEO ආටිකල්ස් මොනවා හරි කමන්නේ එහෙම තියෙනවා කතා කරන්න අනිවාර්යෙන් අපි ඒවත් කරනවා. ඉතින් කතාවට එමු අපි ආයේ. ඉතින් මේකෙදී අපි කරේ කොහොමයි අපිට මේ අර ඔටෝමේෂන් පාර්ට් එකේදී අපිට මේ ඔටෝමේෂන් එක ඉවර කරලා ඔක්කොම කරාට පස්සේ දැනගන්න හම්බුණා ඔටෝමේට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දවසකට වීඩියෝස් 9යි කියලා. YouTube එකට. ඊට පස්සේ වීඩියෝස් 9ට වඩා ඔටෝමේට් වුණොත් එහෙම බෑන් වෙන්න තියෙන කඩ වැඩි කියලා අපිට පොඩි කියපු තැනකින් දැනගන්න හම්බුණා. ඉතින් මෙතනින් පස්සේ අපි චූටි අවුල කරා. මොකද වීඩියෝ 9 ගානේ අප්ලෝඩ් කරොත් එහෙම ආසන්න වශයෙන් අපිට සාමාන්‍ය දවස් 15කට ආසන්න ප්‍රමාණයක් යනවා අපේ බැච් එකේ දෙන සියලුම වීඩියෝස් අප්ලෝඩ් කරන එක හරියන්නේ. අපිට දවස් 2ක් වගේ කාලෙකින් තමයි වැඩේ කරගන්න ඕනේ. අපිට අනිත් ප්‍රශ්නේ උනේ ලංකාවේ කනෙක්ෂන් එක වල දන්නවනේ. කනෙක්ෂන් එකත් එක්ක සුපිරිම කනෙක්ෂන් තියෙන අනික ඩවුන්ලෝඩ් එකකට වඩා අප්ලෝඩ් එක සුපිරිම සුපිරි. ඒ තරම් හොඳයි. ඒ නිසා අපිට කිසිම විදිහකට YouTube එකට එක ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්න තරම් විදිහක් නෑ. එච්චර වේගෙට දවස් 2 වගේ කරනවා කියන එක කරන්න බෑ. ඇත්තටම පට්ටම ස්ලෝ ඉන්ටර්නෙට් ස්පීඩ්. ඊළඟට අපි ගියපු විදිහ තමයි සුපිරිම විදිහ. ඉතින් මම මෙතනදී පොඩි ක්‍රමයක් හොයාගත්තා. මෙතනදී අපි කරේ අපි ගිය Azure cloud එකෙන් Azure cloud එකේ ඔයාලා දන්නේ නැති Azureලගේ 3 month $200 credits හම් වෙනවා freely. පළවෙනියටම this is AWS. හරිද? AWS එකේ cloud එකේ හම් වෙනවා. හරිද? ඊට පස්සේ අපි cloud එකේ කම්පියුටර් එකක් run කරා. එතකොට ඒ කම්පියුටර් එක run වෙන්නේ ඇමරිකාවේ run වෙන ගමන් ඒකේ virtual desktop එකක් අපේ monitor එකට බලා ගන්න පුළුවන්. ඔහොම තමයි වැඩි වෙන්නේ. එතකොට virtual performance ඔක්කොම ඇමරිකාවේ servers තියෙන server farm එක run වෙන්නේ. එතකොට අපිට ඕනි තරම් storage ගන්නත් පුළුවන් ඒ කම්පියුටර් එකට. ඉතින් අපිට මේ පැත්තේදී හම් වෙන්නේ screen එක විතරයි. ඉතින් මම මොකද කරේ GB 1000ක් කැලිම කම්පියුටර් ගත්තා. ඊට පස්සේ එහෙ හොඳ ඇමරිකාවේ ඇත්තටම හොඳ මේ කනෙක්ෂන්ස් තියෙනවා. අපි පාවිච්චි කරපු කනෙක්ෂන් එකේ ස්පීඩ් චෙක් කරලා බලද්දි තප්පරට මෙගාබිට්ස් 500 ගණනක වේගය තිබ්බ. ඉතින් 170ක් ඩවුන්ලෝඩ් කරන්න අපිට ගියේ ආසන්න වශයෙන් විනාඩි 15ක් විතර. හරි ඩවුන්ලෝඩ් අපි ඒ virtual machine එකට අර drive එකකින් ඒ virtual machine එක drive කරලා log වෙලා ඒ drive එකකින් ඔක්කොම videos ටික අර virtual machine එකට download කරගෙන ඒ virtual machine එකෙන් YouTube channel එකට log වෙලා ඒ virtual machine එකෙම YouTube එකට upload කරා. ඔන්න ඔක තමයි අපි කරේ. ඒතකොට අපිට මේ වැඩේ කරන්න ගියේ අපිට ආසන්න වශයෙන් තිබ්බ 170ක් විතර videos. ඔය videos 170ම upload කරන්න අපිට ගියේ ආසන්න වශයෙන් පැයක් විතර. ඒ ඔක්කොම process එක කරලා ඉවර කරන්න. ඉතින් ඕකෙන් පස්සේ ඊළඟ task එක තමයි අපිට තිබ්බේ YouTube channel එකට ඔක්කොම ටික අප්ලෝඩ් කරලා copyright කිසි දෙයක් නැහැ. සහ අපි ළමයින්ට කිව්වා index එකයි නමයි දාලා යවන්න කියලා මොනවද කියලා වීඩියෝ එක. කොහොම හරි ඊට පස්සේ අපිට තිබ්බ ටාස්ක් එක තමයි මේ වීඩියෝ 178 link එකයි title එකයි කොහොමද copy කරගන්නේ කියන කතාව. අපිට පුළුවන් වුණා JavaScript
වලින් ලියපු ස්ක්‍රිප්ට් එකක් රන් කරන්න අපේ බ්‍රවුසර් කන්සෝල් එකේ. ඉතින් ඔතනින් අපි කන්සෝල් එකේ ස්ක්‍රිප්ට් එකක් රන් කරලා වෙනම ලින්ක්ස් ටිකයි ටයිටල් එකයි ගත්තා. ඉතින් ඔන්නම තමයි අපි වැඩේ කරේ. අවසානට ඒ ලින්ක්ස් ටික කොපි කරලා ඒ කොපි කරපු ලින්ක්ස් ටික PDF එකට අරගෙන ඒක තමයි අපි සෙන්ඩ් කරේ අපේ ලෙක්චරර්ට. ඉතින් ওই විදිහට තමයි වැඩේ කරේ. ඔන්න කැම්පස් එකේ කට්ටිය බලනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ වැඩෙත් ඔන්නම තමයි උනේ. يعني අපිට තියෙන ගැටලු වලට බැන ඉන්න නැතුව මම හැම වෙලාවෙම කියන්නේ අපිට තියෙන ප්‍රශ්න වලට බැන ඉන්න නැතුව මොනවාරි විසඳුමක් හොයන්න try කරන්න. ඉතින් එහෙම විසඳුමක් හොයපු අවස්ථාවක් තමයි මේක. පං කනෙක්ෂන් එක බැන හිට අපට වැඩ වෙන්නෙත් නෑතන් සාමානින් වල හල දිනත් දන්න කම්මැලියෝ තමයි ලෝක වැඩ ෆාස් කරනක ඒවක් වැඩත් ඇතන මෙතරුණේ අපි අර කම්මැලි කමනේ තියෙන්නේ එකක් ඩවලෝඩ් කල්ල එක අප්ලෝඩ් කරනවා ගෙන මහ කරදර වැඩක්නේ. ඉතින් ඔන්නොක් කරගන්න බැරිහිද මේ අර වැඩ කරේ වැඩ සාර්ථකුණා. සෝපාලට මතක් කරන දින අවසානට එහෙම ඔටෝමේෂන් වැඩක් තියෙනවනම් සහ සෝෂල් මීඩියා මොන හරි වැඩ තියෙනවනම් කතා කරන්න අපිට වැඩ කරනවා අපි. හරි චුට දික වීඩියෝකුණ ෂොට්ටක් වුණත් විනාඩි 7 මාරක් විතර ගිහිල්ලා තියෙනවා කමන්නේ. බලන කට්ටිය බලත්වා කියලා වීඩියෝ ඉවර කරනවා. එහෙනම් කට්ටියම ජයවා උත්සන්න අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.